වාඩි. මහත්තයාට මතකද ජීවිතාස් මුදුලා? මේ හන්දි. අපි ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකක් හදුවා අවුරුදු 25කට ගරන් කරලා තාම තිබ්බ විදිහමයි. එනයක්වත් ගලිලා නැහැ. ඒක තමයි අපේ ක්වොලිටි. මාරුනි. කහපාට පොත. තවද ඔෆිසියේ පුටු යුගලේ සහ මේසේ 2000 මාර්තු 3. ඒ කියන්නේ දැන් හදලා අවුරුදු 26ක්. හරිනේ මහත්තයෝ. අපි අවුරුදු 25කට විතරයිනේ ගරන් කරන්නේ. ඒකයි මේව කඩාගෙන වෙන්නේ. හරි. එයින් පස්සේ මෙන්න මේක තමයි වෙන්නේ. වාඩි. මේ පුටුවත් ඒ කාලෙමද හැදුවේ? නෑ ඔක දැන් අතට අවුරුදු 24යි. හරි. තව අවුරුද්දක් තියෙනවා ඒ කියන්නේ. දැන් එතකොට මහත්තයාට අපේ මේ සීමා සහිත නඩු කොටකේ වඩුමඩුවේ මොනවද කෙරෙන්න ඕනේ? මම ආවේ නම් දොර දෙකේ කබඩ් එකක් හදාගන්න කියලා. ඒත් මේ වැඩේ කරමු. නෑ මේ ටික අපි රස කරගන්න ඒක නිතන්න එපා. දැන් මේකයි වැඩේ. මහත්තයා රදා ගන්න ඕන එක කබඩ් එකයි නේ. ඔව් එක කබඩ් එකයි. හැබැයි ඉතින් අපි පොඩි උඩස් බාර ගන්න අඩුයි. කමන්නේ. ගමේ මිනිස්සුයනේ වැඩේ කරමු. කෙලින්ම අවුරුදු 25ක් ගණන් කරලා වැඩේ කරමු. වැඩේට 45000ක් විතරයි. 45000 නම් වැඩි මුදලාලි. බැරි වේද අපිට 25000න් වගේ වැඩේ කරගන්න? 45000 වැඩේ 25000න් නේද කරගන්න ඕන. ඔව්. පුළුවන්. බාස්නේ වෙල්ලා බාස්. ඔබ බුදු වෙලා. ගැරන්ටි වල. මම මේ කතා කරේ ඔබ අද ඉඳලා සතියක් නිමාඩු ගන්න. දැන් ඔය කර හිටපු වැඩ ඔක්කොම නවත්තලා ගෙදර බලන්න. ඒ මොකෝ මුදලාලි? ඒතරම් වැඩ කරන්නේ කවුද? මේ මහත්තයා වැඩ කරන්නේ. අද ඉඳලා සතියක් මේ මහත්තයා එක දිගට වැඩ. 45000 කබඩ් එක මේ මහත්තයා 25000ට ඉල්ලනවා. 25000ට දීලා මට උඹලා පඩි ගන්න කියන්නේ නැහැ. ඒ හින්දා අද ඉඳලා සතියක් වැඩ කළා මේ මහත්තයා කබඩ් එක හදාගෙන යයි. ඔය නියනයි කියදා දීලා මේ මහත්තයාට වැඩ බාර දීපන්. ආ ඔය විදියට කන්නේ කා.